රජගහ නුවර විසූ විමලා අතිශය රූමත් කාන්තාවකි. ඇය තම රූපය ගැන දැඩි ලෙස උදම්මැණුණු තැනැත්තියකි. ඇගේ වෘත්තිය වූයේ පුරුෂයන් තම රූපයට වසඟ කරවා ගැනීමයි. ඇය සිතුවේ ලෝකයේ බලවත්ම දේ තමාගේ තාරුණ්‍යය සහ ශරීරයේ ලස්සන කියාය. දිනක් ඇය අසිරිමත් එර්දි බලය ඇති මුගලන් මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩිනු දැක්කාය. උන්වහන්සේගේ ශාන්ත ඉඳුරන් දුටු විමලාට අමුතුම අදහසක් ඇතිවිය. මුළු නුවරම මා පස්සෙන් එද්දී මේ ශ්‍රමණයන් වහන්සේ මෙතරම් නිහඬව ඉන්නේ කොහොමද? මම මගේ රූපයෙන් උන්වහන්සේව වසඟයට ගන්නවා යැයි ඇය අදිටන් කරගත්තාය. ඇය ඉතාමත් ආකර්ශනීය ලෙස සැරසි සුවඳ විලවුන් ගල්වාගෙන මුගලන් මහරහතන් වහන්සේ වැඩ සිටි තැනට ගියාය. ඇය විවිධ ඉඟි බිඟි පාමින් උන්වහන්සේගේ සිත වෙනස් කිරීමට උත්සාහ කළහ. මුගලන් මහරහතන් වහන්සේ ඇය දෙස බලා මෛත්‍රියෙන් යුතුව මෙය දේශනා කළහ. උන්වහන්සේ ඇයට පැවසුවේ ස්ත්‍රියකගේ සිරුර යනු අශුචි පිරුණු ලෙඩ රෝගවලට කැදැල්ලක් බඳු මතු පිටින් පමණක් ලස්සනට පෙනෙන කුණු ගොඩක් බවයි. මෙය බෞද්ධ ඉතිහාසයේ අසුභ භාවනාව ලෙස හැඳින්වෙනවා. තමා මෙතෙක් කාලයක් ආඩම්බර වූ සිරුරේ අනිත්‍ය බව සහ පිළිකුල් සහගත බව විමලාට එසැනින් අවබෝධ විය. ඇගේ මානය බිඳී ගියේය. මහත් කම්පනයට පත් ඇය මුගලන් මහරහතන් වහන්සේගේ පාමුල වැටි සමාව අයද සිටියාය. පසුව ඇය මෙහෙණි සසුනේ පැවිදි වී දැඩිසේ භාවනාවේ යෙදී කෙටි කලකින්ම රහත් මෙහෙණින් වහන්සේ නමක් බවට පත් වූවාය.